මම කොහේ අද්ද විතර ගමක කැලෑවක මෙලෝ දෙයක් නැති දැන් උඹලා දාන ෆොටෝ තියෙන ගොබ්බ විදිහට වෙන්න පුළුවන්. වාහනයක් ගෙදර ගන්න බැරි ගෙදර තමයි මුලින් හිටියේ කොළඹ ආවට පස්සේ. ඒ ලෙවල් වලින් යන කන්ෆිඩන්ස් එක කියන වෙන ලෙවල් එකක් ළමයි. ඔව් මම 95කට එහා එකෙක් නේ. කොහොම හරි ඒ ලෙවල් කියලා එකක් තිබ්බා. ඒක එහෙමයි. එළිය ලයිට් වෙන ඒක රෑ 12ට ඕෆ් කරනවා. හැබැයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නවා. කොහොමද ඔයගොල්ලන්ගේ තරගෙන යන්නේ ඉතින්ද? එළියේ ලයිට් රෑ 12ට විතර ඕෆ් කරනවා. ඕෆ් කරගන්න කලින් බැලුවොත් තමයි. මම හිතන්නේ කරන්ට් බිල වැඩිද කොහෙද මේ ප්‍රශ්නත් එක්ක. එහෙම සීන් නැති තියෙන මිනිස්සුන්ට. පෙන්වන්න හොඳ නැද්ද දන්නේ නේ. ඉන්නවා පොඩ්ඩක්. එළියට යන්න. බලන්න තත්ත්වයක් තියෙනවද කියලා. ඔව්. උඹලට මේ විභාගය පොඩ්ඩක් දෙන්න නැහැ මේ අඳුරු වුණා එකපාර පොඩ්ඩක් ඉන්න. එයා මොන හරි සියම් දෙයක් පේනවද? මම විකාරද මම මේ කරන්නේ අපි. ඔය ඉතින් ඔයක තව පොඩ්ඩකින් ඔය ලයිට් එක ඕෆ් වෙනවා ඊට පස්සේ ලයිට් වල තැන් තැන් වල යනවා. එතන නිකන් ඔය පේන්නේ නැතුව මොකද තමයි ඉතින්. පෙරලා වෙනවා රැල්ලා එනවා පේනවද? ඔයාලා කියන ඒවා මට පේන්නේ නැහැ. යමක් පේනවද බලන්න? රැල්ලෙන් පේන්නේ නැහැ නේ. පොඩ පොඩ ලාවට තියෙන. ඉතින් පාරවල් යට ඉතින් හෝටල් එක කොහොමද තියනවා ඉතින්. විත් මීට මාස 5කට කලින් මාස නේ අවුරුදු 5කට 6කට කලින් හිටියේ. මේ ගෙදරට යද්දි ගම් වතුරට මේ මීට කලින් හිටපු ඒ කියන්නේ මේවට එන්න කලින් දැන් මේ මෙහෙම හලුකොට හිටියට මෙවට එන්න කලින් හිටපු ගෙවල් වල වැස්ස දවසට ගෙදරට යන්න තිබ්බේ පාර කොහොමද මේ අඩි පාරකින් මම ඒකල වාහනේ ගත්තට පස්සෙත් වාහනේ මග දාලා යන්නේ මේ ගෙදරට ගන්න බෑ ඒ මට තිබ්බ ඒ වාහනයක් ගෙදර ගන්න බැරි ගෙදර තමයි මුලින් හිටියේ කොළඹ ආවට පස්සේ ඊට පස්සේ ඒකේ ගම් වතුරාම වහින යට වෙන ඔක්කොම කොඩි කරන් උඩට යනවා යන එක අර මඩ ගල් තියලා ඒවල චිරි චිරි ගාගෙන එහෙම යන මේක වෙලක්ද කොහෙද ඔය ඒක එයා අඩුවට සෙට් වුණා ඒ හින්දා ඒක තමයි ඉන්න පුළුවන් උනේ ඒ කාලේ කොහොම හරි ඒ ලෙවල් කියලා එකක් තිබ්බා ඒක කරගත්තා ඒකෙන් පස්සේ ඉතින් මේක තමයි ඉතින් හරි ගියා මේකටම හරි ගියා ඕක තමයි උනේ ඉතින් හරි ඒ ලෙවල් වලින් යන කන්ෆිඩන්ස් එක කියන වෙන ලෙවල් එකක් ළමයි ඒ කියන්නේ සමහරක් කෙනෙක් කිසිම දෙයක් නැති මිනිහෙකුට නෑ මටත් මොකක් හරි කරන්න පුළුවන් කියන ඒ විශ්වාසය කියන්නේ ඒ ලෙවල් වලින් එන රිසල්ට් එක විතරක් නෙමෙයි මම මේ කතා කරන්නේ ඒ රිසල්ට් එක හරි ඒක හොඳ වෙන්න පුළුවන් හැබැයි මේ ඒකෙන් ඩිග්‍රී එකට යන එක හරි ඒ පැත්තේ යන එක ඒ ඔක්කොම අමාරු. හැබැයි ඊට වඩා එතනින් යනවා පට්ට ලෙවල් එක කන්ෆිඩන්ස් එකක්. ඒ කියන්නේ මෙඩිසින් ඉන්ජිනේරින් යන්න පුළුවන් 105කට 10 5කට 6කට විතරයි. ඒතර ඔව් මම 195කට එහා එකෙක් නේ. මම කොහේ හරි අද්ද විතර ගමක කැලෑවක මෙලෝ දෙයක් නැති දැන් උඹලා දාන ෆොටෝ තියෙන ගොබ්බ විදිහට වෙන්න පුළුවන්. හැබැයි මේ අන්තිමේට ඉතින් මටත් යමක් පුළුවන් නේද? ඒ කියන්නේ මම 195කට ටිකක් එහා වෙන්න මම යමක් කරා නේද? ඒ එන කන්ෆිඩන්ස් එක එතනින් ඉස්සරහට වාගේ මුළු ලයිෆ් එකම වෙන්න පුළුවන්. ඒක මාර විදිහට වෙනස් කරනවා. ඒ කියන්නේ එක්තරා විදිහට අපි මේ කරන්නේ ව්‍යාපාරයක් තමයි. ඒක හරි. අපි මේක කරන්නේ ලාභ අරමුණු කරගෙන එහෙම තමයි. හැබැයි එක අතකට පොඩි පාට් එකක් තියෙන එක නේ. උඹලටත් තේරෙන්නේ නැති මේ නැහෙන නැහිල්ල ඇත්තටම හැමෝම නැහින්නේ නැහනේ. ඕගොල්ලෝ එහෙම ළමයින් වෙනුවෙන් කියලා කියන්නේ අපි කරන එක ඇත්ත ව්‍යාපාරික අදහස් දෙන මෙයා මේකෙම අපිට ලාභ තියෙනවා ඔක්කොම හරි කිසිම තන්දරයක් නැහැ මේ පිනට කරන්නේ මේ ළමයින්ට දින ආදිරට කරන්නේ එහෙම බයිලාවක් නෙමෙයි ගහන්නේ හරි එහෙම අපි මේක කරන්නේ ලාභ අරමුණු කරගෙන තමයි දෙකක් නැහැ හැබැයි ඔයාලා වුණත් පිළිගන්නවා ඇති මේකම එක එක විදිවලට කරන මිනිස්සු ඉන්නවා අපි මේ කරන ඇතුලේ මොකක් හරි තියෙනවනේ පොඩි ටච් එකක් නෑ මේ පොඩ්ඩක් කර සාමාන්‍යයෙන් යන්න ඕන මට්ටමට එහා ගිහිල්ලා අපි ඕගොල්ලන්ට යමක් කරනවා එකක් සහ මෙව්වා ඉතින් කොහොම ෆ්‍රී කරන වෙලේ රෑ කී 11:56 වෙලාව හරි එහෙම එකක් තියෙනවා. එතකොට ඒක එන්නේ අතනින් තමයි. ඒ කියන්නේ අපි දන්නවා අපේ ලයිෆ් එක චේන්ජ් වුණා මාර විදිහට ඒක පොඩි දෙයක් හින්දා. ඒතර සමහරකට එකෙක් වෙන්න පුළුවන් මේකක් හින්දා අද මුළු මිඩ්නයිට් එකම හින්දා එකෙක්ගේ ජීවිතයක් වෙනස් වුණා කියන්නේ. හැබැයි ඒක ළමයි උටගේ පවුලේ අයට ඒ වටපිටාවට ඒක પરම්පරා ගානකට සමහරක් වෙලාවට ඒක එල්ලියක් මාර වෙනසක්. හරිද? එතකොට මේ එහෙම එකක් තියෙනවා. ආයමත් මතක් කරන්නේ මේ වෙලාවේ ඕගොල්ලෝ ඉන්නේ පට්ට එපා වෙලා වෙන්න ඇති.
අර අප්‍රසන්න ඇති තිත්ත ඇති මේ මොකක්ද කර මේ දවස ඉවර වෙන්නේ නැහැ. ඒකට පට්ට මහන්සියද ඔක්කොම හරි. හැබැයි මේ ඒ කරන එකේ අන්තිමේට ඔය කියලා වෙලා ඉඳලා කිසිම තේරුමක් නැති දෙන්න එපා වෙලා ඉඳලා ඔය ඔක එක තැනක ඕක හරියනවා. ඒක ඒ වෙලාව වෙනකන් අල්ලගෙන ඉන්න මේක නමල ගහලා නිකන් ඉන්නේ නැතුව මේක මේ ඒක එහෙම වුණාට පස්සේ අද ඒ පහු කිය මුකුත් මතක් වෙන්නේ නැහැ. එහෙම හිටපුවවත් මතක් වෙන්නේ නැහැ. ඒ ඔක්කොම නිකන් මෙමරි එකක් විදිහට ඒ ඔක්කොම ලස්සනට ගැලවිලා එන එකක් විතරයි වෙන්නේ. මහන්සියලා වැඩ කරමු කොච්චර අමාරු වුණත් කොහොම හරි කාගෙන මේක අල්ලගෙන ඉමු. ගේමක් ගහමු.